සුබම සුබ දවසක් කියලා අදත් ඔයාලා මගේ නාලිකාවට පිළිගන්නවා. ඔන්න ඔයාලට අදත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අස්සසුම ගැන මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ 2022 23 අස්සසුම ලියාපදිංචි වුණ අයට තමයි මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. ගොඩක් වැදගත් නිසා මම මේ නාලිකාවෙන් දිගට මේ වගේ වීඩියෝ අරන් එන නිසා මගේ නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ ගැටලුවක් තියෙනම් කමෙන්ට් එකකින් දාගෙන යන්න. අපි ඒකටත් විසඳුමක් අරගෙන එන්නම් ඉදිරියේදී. ඒ නිසා වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. 2026 මාර්තු 28 වෙනිදා වෙනකන් දැන් අලුත්ම සංගණනයක් යනවා. ඒ සංගණනයෙන් බලාපොරොත්තු වෙන්නේ සියලුම අස්සසුම ප්‍රතිලාභීන්ගේ සත්‍ය තොරතුරු විමසීමට තමයි මේක කරගෙන යන්නේ. මේක ශ්‍රී ලංකාව පුරාම දිස්ත්‍රික්ක 25ම යන ග්‍රාම නිලධාරි කොට්ටාස අනුව සියලුම ඒවා යනවා මුළු ලංකාව පුරාම. මේක සංවර්ධන නිලධාරීන් සමග තමයි එකතු වෙලා කරන්නේ. මේකේ අරමුණ තමයි සියලුම අස්සසුම ප්‍රතිලාභීන්ගේ සත්‍ය තොරතුරු තිබේදයි බැලීම තමයි මේකෙන් ප්‍රධානම අරමුණ. ඒ නිසා ඔයාලා සියලුම දෙනා සත්‍ය තොරතුරු ලබා දෙන්න. ඇති වුණොත් ඔයාලගේ අස්සසුම නැති වෙනවා. අනික් කරුණ තමයි ඔයාලා නිවසින් බැහැර යනවා නම් දොරවල් වල ගේට්ටු වහලා යනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ අස්සසුම නිලධාරීන් ආවොත් ඒ වෙලෙට ඔයාලා ගෙදර නැති වෙලාවේ ඔයාලගේ අස්සසුම අනිවාර්යෙන් නැති වෙනවා. එම නිසා අස්සසුම නිවැරදි තොරතුරු ලබා දිය හැකි කෙනෙක් අනිවාර්යෙන් ගෙදර තියලා තමයි ඔයාලා යන්න ඕන. නැත්නම් ඔයාලට නැති වෙනවා අස්සසුම. මෙම නිලධාරීන් මාර්තු 28 වෙනිදාට කලින් අනිවාර්යෙන් ඔබේ ගෙදරට එනවා. ඒ නිසා ඔයාලා දැනුවත් වෙලා ඉන්න මේ ගැන. නැත්නම් ඔයාලට අස්සසුම නැති වෙන එක ලොකු පාඩුවක් නේ ඔයාලට. සියලුම දෙනා සත්‍ය තොරතුරු ලබා දෙන්න. මේ සංගායනයෙන් ඔයාලට වාසි දෙකක් වාසි සහ අවාසි දෙක තියෙනවා. වාසිය තමයි ඔයාලගේ පවුලේ අය වැඩි වෙලා සිටිනවා නම් මේ ඔයාලට අනිවාර්යෙන් අස්සසුම මුදල් වැඩි වෙනවා. ඔයාලගේ පවුලේ අය අඩු වෙලා තියෙනම් ඔයාලගේ අස්සසුම මුදල් අඩු වෙනවා. අනිත් ඒ තමයි වරු තොරතුරු ලබා දීලා තියෙන අයගේ අස්සසුම නැති වෙනවා. ඒ නිසා ඔයාලා මේක ගැන දැනුවත් වෙලා ඉන්න. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.